Hello everyone, how are you today? Today also I am gonna teach you very important lesson for your O-level exam. The lesson is a note. So, welcome to my channel English with Terandi. හොඳයි. ඉතින් අද මම ඔයාලට ගොඩක් වැදගත් lesson එකක් අරගෙන ආවා. ඔයාලගේ O-level exam එකේ එන මේ ප්‍රශ්නයක්. First question paper එකේ question number 6 එකට එන note එක තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. හොඳයි අපි බලමු කොහොමද හරියටම exam එකේ ඒ question එකට තියෙන ලකුණු පහම ගන්න විදිහට අපි නිවැරදිව මේ note එක ලියන්නේ කියලා. Okay, let's see what is a note. ඒක හරියට පුංචි ලියුමක් වගේ. Not a formal or informal letter. Like a small letter. It should be simple and clear. ඒක හරියට සරල වෙන්න ඕනේ සහ පැහැදිලි වෙන්න ඕනේ. And also, it is a short letter. ඒක හරි පුංචි ලියුමක් වගේ. ලොකු details set කරන්නේ නැහැ. අපිට short message එකක් දෙන්නනේ ඕනේ. It is informal. We know අපි දන්නවා මේ letters වල two types තියෙනවා. There are two types of the letter, formal and informal. අපි ඒ ඉස්සරහට කරමු. This is a informal letter. අර විධිමත් අවිධිමත් ලිපි කියලා තියෙන්නේ formal and informal. මේක අවිධිමත් ලිපියක්. It is informal letter. It is informal. It is personal. ඒක පුද්ගලිකයි. අපි short message එකක් අපි දන්න කෙනෙකුට දෙනවා. That is a note. We write this to thank, to apologize, to request, and also to excuse and remind something. Next අපි බලමු how to write a note. ඊට කලින් මට වර දෙයක් කියන්න අමතකුණා. අපිට මේකේ 5 marks තියෙනවා මේ question එකට. ඒක හැදලා තියෙන content එකට 2යි, language එකට 3යි. අපිට මේ දෙකම එකතු කරාම total එක විදියට 5 marks ලැබෙනවා. ඉතින් අපි මේ දෙකම හරි විදිහට ලිව්වොත් අපිට 5 marks ම ගන්න පුළුවන්. You have to try this one. Right? Okay. ඔයාලට මෙතන structure එකේ පේන විදිහට format of a note. අපි කොහොමද මේකේ මේ format එක note එකේ structure එක තියෙනවා. ඔයාලට පේනවා firstly අපි note එක කියලා උඩින්ම ලියනවා. අපි මුලින්ම rectangle එකකින් ඔයාලා cover කරන්න. next අපිට තියෙනවා right side එකේ අපි date එක දානවා. අපි ලියන date එක සහ left side එකේ අපි ලියනවා salutation. අපි අර ඔයාලගේ name එක අපි ලියන කෙනාගේ name එක කාටද ලියන්නේ කියලා නේද? අපි formal informal letters වලදී dear කියලා දානවා. එහෙම මෙතනදී ඕනේ නැහැ. ඔයා නම ලියලා ලියන යාළුවගේ නම ලියලා ඔයාලට පුළුවන් පටන් ගන්න. After that body of the message වගේ simple message එක මේ ඔයා එතනින් write කරලා after that පහලින්ම ඔයාලට පේනවා ලියපු කෙනාගේ name එක නේද? ඔයාගේ name එක සහ question එකේ දීලා තියෙන විදිහට write a name එක. හොඳයි මෙතනදී මම ඔයාලට question එකක් ගෙනත් තියෙනවා. අපි බලමු කොහොමද example එකක් විදිහට අපි මේ note එක ලියන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ structure එක විදිහට අනිත් ඔයාගෙන questions වලත් note ලියලා ඔයා practice වෙලා exam එකට යන්න. ඊට කලින් කියන්න ඕනේ මට මේ note එක විතරක් නෙමෙයි මේ question number 6 එකට එන්නේ. අපිට එන්න පුළුවන් types කිහිපයක් තියෙනවා. අපිට හුරු පුරුදුයි notice එක එන්න පුළුවන්. note එක notice එක සහ email writing එකක් එන්න පුළුවන්. ඒ වගේම invitation එකක් ලියන්න එන්න පුළුවන්. post writing එකක්. ඒ වගේම lost and found කියන type එකේ notice එකක් එන්නත් පුළුවන්. ඒ වගේම අපිට මතකයි 2023 2024 එකේ මගේ as my mind මතක විදිහට මේ අපිට ආව announcement එකක් first time. ඉතින් අපි ඒ type එකත් පුරුදු වෙන්න ඕනේ කොහොමද ලියන්නේ කියලා. මේකෙන් එකක් බලමු. ඔයාලා හුරු වෙන්න අපි දන්නේ නැහැ කොයි question එකට කොයි type එකේද කියලා. හොඳයි අපි බලමු එහෙනම් question එක ලියන්නේ කොහොමද කියලා. Firstly question එක මම read කරන්න.
write a note to your friend inviting him or her to come to your place to discuss the past papers for the term test. Include the following date, time, venue and purpose. නේද අපිට කියනවා note එකක් ලියන්න කියලා. ආගේ හලුවට එකටද ලියන්නේ invite කරලා ඔයාට එයාලා අපේ past papers discuss කරගන්න මේ term test එකට මේ practice වෙන්න කියලා නේද අපිට include කරන්න කියලා තියෙනවා. ඔයාට සමහර වෙලාවට දෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ include the following කියන date, time, venue, purpose කියන ටික අපිට නොදී ඉන්නත් පුළුවන්. Okay, බලමු අපි how to write note කොහොමද මේ question එකේ note එක ලියන්නේ කියලා. බලන්න මම structure එකක් වට දාලා තියෙනවා. ඔයාලට පේනවා දැන් කොහොමද මේ note එක ලියන්නේ කියලා. මුලින්ම අර structure එකේ විදිහට එකම structure එකට යන්නේ. අපිට message එක විතරයි වෙනස් වෙන්නේ. date එක දීලා තියෙනවා. next අපිට දීලා තියෙනවා අපි name එක ලියන්නේ කාටද කියලා නේද? අපි structure එකේ තියෙන විදිහට salutation එක. ඉෂිනි කියලා අපි බලමු message එක. මේ විදිහට ඔයාලා මේක ටිකක් වැඩිපුර ඇති. ඔයාලට ලියන්න කියලා තියෙන්නේ 50 to 60 or 40 to 50 වගේ නම් ඔයා තමයි decide කරගන්න ඕන අපිට sentences කීයක් අපි ලියන්න ඕනේද කියලා. As a term test is coming in the next month. මෙතන අපි as කියලා අරන් තියෙනවා. ඔයාලා දන්නවා as එකේ meaning කීපයක් තියෙනවා. මෙතන මම අරන් තියෙන නිසා කියලා කියන්නේ අපේ term test එක is ඒක තමයි හඳුන්වලා තියෙන්නේ. coming in the next month එන නිසා ඊගව මාසේ I think මම හිතනවා we must අපි must එක ගන්නවා අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද නැත්තම් අපි මෙතනදී marks අඩු වුණොත් අපි fail වෙනවා සහ එක්ක අපේ marks reduce වෙනවා. ඉතින් ඒක තමයි reason එක. ඒක නිසා අපි කරන්න ඕනේ කියන එක ගන්න තමයි මම මෙතන must එක අරන් තියෙන්නේ. discuss some past papers නේද? අපි discuss සාකච්ඡා කරන්න ඕනේ past paper ටිකක්. we should get a better. ඉතින් එතනදී මම should එක අරන් තියෙනවා අපි කරන්න ඕනේ කියන mind එකෙන්. අපි කරන්න ඕනේ get a better result of a test than before. අපි කලින්ට වැඩිය අපි marks ගන්න ඕනේ කියලා. therefore කියලා කියන්නේ අපි ඒක නිසා කියලා කියන්නේ you can come to my home. එන්න පුළුවන් ඔයාලට අපි can එක දාලා අරගෙන තියෙනවා my home මගේ ගෙදරට සහ join with me මගෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට date එකක් අපිට දාන්න කියලා තියෙනවා. මම date එකක් දාලා තියෙනවා 24th time එක at 8 am to discuss නේද? මොකටද සාකච්ඡා කරන්න the question paper. අපි question papers discuss කරන්න. I think මම හිතනවා it may එක එහෙම වෙයි කියලා. it may help us to get good marks නේද? අපිට good marks ගන්න for a term test. අපේ term test එකට අපි ලියන කෙනා පාරමී මම එතන දීලා තියෙන විදිහට type question type එක විදිහට ඔයාලා ලියන්න. මෙතන writer ගේ name එක ලියන කෙනාගේ name එක තමයි ලියන්නේ. මම දාලා තියෙනවා පාරමී කියලා. හොඳයි මම හිතනවා ඔයාලට තේරුණා කියලා. මම ඔයාලට example එකක් විදිහට question එකක් දාලා තියෙනවා. මේ structure එකට මේ question එකට answer කරලා practice වෙන්න. තවත් past papers වල තියෙන note අරගෙන question එකේ note එක අරගෙන ඔයා කීප පාරක් ලියන්න නේද? එක ලියලා අපි මේක බලන්න. ඒක කියලා අපිට පුළුවන් වෙන්නේ නැහැ. අපි එක question එක කීප පාරක් කරොත් අපිට හොඳට මේ ඒක පුළුවන් වෙනවා. සහ ඊගාවට ඔයාලට මොනවා හරි මේක සම්බන්ධ ප්‍රශ්න මේ question එක සම්බන්ධව ඉංග්‍රීසි සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට පහලින් comment එකක් දාන්න. එහෙනම් හැමෝටම thank you.